ෆර්ටිලිටි කියන ශාස්ත්‍රය දවසින් දවස දියුණුවෙන් දියුණුවට පත් වෙමින් යන්නේ. ඒ ගැන ඔයා වගේම බබාලා හදන ඉන්න හැම කෙනාම දැනුවත් වෙන්න ඕන. අපි ඒ ගැන පොඩ්ඩක් වැඩිපුර කතා කරමු. විශ් ෆර්ටිලිටි හොස්පිටල් ඩොක්ටර් හෙලරුවන් YouTube channel එක subscribe කරන්න. සුබ දවසක්. ආදරණීය දවසක් වේවා. අපි දිගින් දිගටම අපේ වෛද්‍යතුමන් සමග කතා කරා ගොඩක් දේවල්. ඕකට වැදගත් දේවල් කතා කරා. ඉතින් අද දවසෙත් අපි නවත්තපු තැනකින් තමයි පටන් ගන්න හදන්නේ. ඉතින් අපිත් එක්ක අද දවසෙත් ඉන්න විශ් ෆර්ටිලිටි හොස්පිටල් එකේ අධිපතිතුමා ජේෂ්ඨ මහාචාර්ය හෙලරුවන් පසන් කුමාර වෛද්‍යතුමන් අදත් මාත් එක්ක ඉන්න වෛද්‍යතුමනි අයබෝවන්. ඔව් ඇත්තටම වෛද්‍යතුමනි අපි ගිය සතියේ අපි පටන් ගත්ත තැනින් යම්කිසි ප්‍රශ්නයක් මම ඇහුවා. ඒ කියන්නේ IVF කියන ප්‍රතිකාරය සමහරක් අයට හරියන්නත් සමහරක් අයට මේ අසාර්ථක වෙන්න සාර්ථක වෙන්නත් හේතු මොකක්ද කියලා වෛද්‍යතුමන් කිව්වා. ඒක දිග කතාවක් කියලා. ඉතින් ડોක්ටර් අපිට ඒ දිග කතාව පොඩ්ඩක් කිව්වොත්. ඔව් ඇත්ත කතාව දැන් අපි දැන් වෛද්‍ය විද්‍යාත්මක මම කතා කරනකොට මේක අන්තිමට වෛද්‍ය විද්‍යාත්මක නොවන පැත්තක් ගැන මම කියන්නම්. වෛද්‍ය විද්‍යාත්මක ඇත්ත මුලින් කතා කරන්න. ඔව් ලෝකේ කිසිදු ප්‍රතිකාර ක්‍රමයක් නැහැ මේ වෙනකොට කිසිදු. ඒ කියන්නේ අපි මේ බටහිර වෛද්‍ය විද්‍යාව සහ වෙන තව වෛද්‍ය විද්‍යාව තියෙනනේ. ඒ වෛද්‍ය විද්‍යාව කිසිදු ප්‍රතිකාර ක්‍රමයක් නැහැ. 100% මත්සරුභාවයට සාර්ථක. ඒක තමයි පළවෙනි දැනගන්න ඕනේ. ඒක නිසා බටහිර වෛද්‍ය කරන වෛද්‍යවරයෙක් විතර ගිහිල්ලා වෙන වෛද්‍ය ක්‍රමයක් කරන වෛද්‍යවරයෙක් විතර ගිහිල්ලා ඇහැට නොපෙනෙන වෙදකම් කරන කෙනෙක් ගාවට ගිහිල්ලා ඉවරලා දරුවෙක් හම්බුන්නේ නැහැ කියලා තරහ වෙන්න එපා. මොකද ඒක තමයි පළවෙනි කියන්නේ. නැත්තම් වෙන තරහ වෙනවනේ. මේ ගිහිල්ලා මට හරි ගියේ නෑ මරේ හරියට හරි ගියා මට ඒක මොකද තාම නෑ. ඒතර එක්කෙනාගේ එක හේතු මත අපි හැමදෙස්සම කියන වෛද්‍ය විද්‍යාත්මක හේතු සහ වෛද්‍ය විද්‍යාව නොවන හේතු මත මේක හරියන්න නොයන්න පුළුවන්. ඒක තමයි පළවෙනි දේ. එතකොට දැන් බටහිර වෛද්‍ය විද්‍යාවේ තියෙන බබාලා හදන ක්‍රම 16ක්. අපි සරලව කිව්වොත් අපි කියන time intercourse, IUI, IUTPI, ඊට පස්සේ IPI කියන ක්‍රම. ඒක ඇතුලේ ශුක්‍රාණු බිත්තර එකතු වෙන ක්‍රම 4. ඊට පස්සේ ශරීරයෙන් පිටතදී බබාලා හදන ක්‍රම තියෙනවා 12ක්. අපි කියන capsule බබා, ඊට පස්සේ simple IVF එක, conventional IVF, ICSI, IMSI, PGD, PGS, ජාන තාක්ෂණය, දායක ඩිම්බ, දායක කලල, ඊට පස්සේ mitochondrial transfer techniques තියෙනවා. ඊට පස්සේ සරගසි වෙන ගර්භාෂය මෙන්න මේ වගේ ක්‍රම තියෙනවා. ඒත් මෙන්න මේ ක්‍රම 16 නුත් ගිහිල්ලත් බටහිර වෛද්‍ය විද්‍යාලයෙන් ගොඩ දාන්න පුළුවන් 70ක් 80ක් තමයි උපරිම. ඒ කියන්නේ කීප වතාවක් සමහර එක වතාවනේ කීප වතාවක් කියලා දොඩ දාන්න පුළුවන් එච්චර ප්‍රමාණයක් විතරයි. ඒක නිසා කෙනෙක් මේ වෛද්‍ය විද්‍යාව අපි කියමු බිලීව් කරලා ඒ කියන්නේ විශ්වාස කරලා දැන් එහෙම නෙන්නේ දැන් ආයුර්වේද වෙදකමට යනවාද එයා විශ්වාස කරලා යන්නේ. ඉතල විශ්වාසයක් ඇති වෙන්නේ. සමහරවිට ඒක කවුරු කරපලා හරි ගිය නිසා වෙන්න පුළුවන්. සමහරවිට එයා පරම්පරාවෙන් අම්මලා තාත්තලා කියන හින්දා වෙන්න පුළුවන්. නැත්නම් ස්ටඩි කරලා රිසර්ච් ඩේටා කරලා දැකපු මොකක් හරි හේතුවක් නිසා එයා විශ්වාසයක් ඇතුව තමයි යන්නේ. හැබැයි පළවෙනි දේ කියන්නේ මේ විශ්වාසය නැති කරගන්න එපා ගිහිල්ලා ඉවරලා එකපාරට හරි ගියේ නැහැ. මොකද කිසිදු වෛද්‍ය ක්‍රමයක් දැන්ට ලෝකයේ අපි කියමු මම දන්න මම එහෙමම කියන්නකෝ අපි දෙවියන් වහන්සේ කියමුකෝ දෙවියෝ කියමුකෝ ඒ ඇවිල්ලා 100%ක් එන්ට බබෙක් දෙන්න බෑ. ඒකට හේතුව මම අන්තිමට කියන්න. ඒතර නිසා කවුරුත් මේ අපි දෙවියෝ නෙවෙයිනේ. අපි සාමාන්‍ය මිනිස්සු අපිට පුළුවන් 160ක් 70කට බබාලා දෙන්න විතරයි. ඒක දැනගෙන මේක ඇතුළට නැත්තම් වෙන්නේ අපරාධේ කරලා යනකොට එන්නේ ලස්සන hina වෙලා සතුටු සිතින් යනකොට සතුට නැති වෙලා යන්න එපා. ඒක නිසා මේ ටෙක්නොලොජි එකේ සක්සස් 160 70ක් තමයි. ඒක පළවෙනි. ඒක දැනගෙනම තමයි මෙතන අපි පටන් ගන්න ඕනේ මේ වැඩේ. එතකොට අපි IVF එක ගැන ස්පෙෂලි කතා කරොත් ඒ කියන්නේ එළියේ බබෙක් හදලා තැම්පත් කරන ක්‍රමය. ඒතර මේ ක්‍රමය පටන් ගන්නේ දැන් අවුරුදු 43 44ක් වෙන ලෝකෙ මේ ක්‍රමය පටන් ගන්නවා. පළවෙනි නල බබට දැන් අවුරුදු 44ක් 45ක් විතර වෙනවා. ඒතර මේ ඒ කාලේ පළවෙනි නල බබ හදන කාලේ ඒගොල්ලෝ කේස 100ක් කරලා තමයි මේ එකක් බොහොම අමාරුවෙන් කොට දාගෙන තියෙන්නේ. ඒතර මේට අවුරුදු 40කට ඉස්සෙල්ලා කිය සාර්ථකತೆ 101යි. ඒකනේ 100 එකක් තමයි කොට ගිහිල්ලා තියෙන්නේ. ඒක තමයි මේ පළවෙනි නල බබාගේ ලොකුවට කොන්ෆරන්ස් අරන් ගිහිල්ලා තියෙන්නේ. ඒතර මේ තාක්ෂණය මෙහෙම හොම දිනු වෙලා ඇවිල්ලා මීට අවුරුදු 10ක් 15ක් විතර කාලෙදී මේක 140 45 නැවතුණා. හේතුව ජාන තාක්ෂණය ඒ කාලේ තිබෙ නැති නිසා ජානමය වශයෙන් තියෙන ප්‍රශ්න තියෙන කල්ල සෙලෙක්ට් කරන්න බැරි වෙච්ච නිසා. ඒක 140 45 නැවතුණා. දැන් අලුතෙන් ජාන තාක්ෂණය මේකට ආවට පස්සේ දැන් ඔන්න 60 65 දක්වා උපරිම 70 දක්වා මේ ටෙක්නොලොජි එක ඇවිල්ලා තියෙනවා. ඒක නිසා දැනට නලදරු තාක්ෂණයෙන් ගොඩ යන්නේ දරුවන් නැති අම්මලා තාත්තලා 100ක් આવොත් 60ක් 70ක්. හැබැයි ඒකෙ මෙහෙමයි. ඒගොල්ලෝ ස්වභාවිකව ප්‍රෙග්නන්ට් වෙන්නේ නැති. ඒගොල්ලෝ උපරිම උත්සාහ කරලා වෙන ක්‍රමයකින් හරියගේ නැති
මේක අතෑරලා දාලා කරගන්න දෙයක් නැතුව හිටියේ. හැබැයි අම්මලා 100කින් 70ක් තමයි ඒ ගොඩ දාලා තියෙන්නේ. ඒතර එහෙම බැලුවා මේක හොඳයි. නැත්තම් මේ ක්‍රමේ කරේ නැත්තම් ඒ 100 70ටත් බබල් නැතුව ඉන්නේ. දැන් ගොඩක් අය අපි කරනවා අගල IUI කියන ක්‍රමේ කරලා 6 පාරක් 7 පාරක් කරලා ඇවිල්ලා IVF කරාම හරියනවා. ඒතර IUI කරලා හරියන්නේ නැතුව ගෙදර මට බබාලා හම්බෙන්නේ නැහැ කියලා අතැල්ල දැම්මනම් අර 170 කොට යන්නේ නැහැ ඒක. ඒක නිසා හැමතිස්සෙම මේක දැනගෙන හැමතිස්සෙම මම නම් කියන්නේ මේක ඔළුවට දාගන්න. මේ මොකද මේක දවසට 100 සැරයක් හරි කියලා දාගන්න මේ ක්‍රමෙන් හරියන්නේ 160 70. මොකද වෙන්නේ නැත්තම් අපි කියමු දැන් අපි මම සරලවද අපි හිතන්නකෝ අපි සයිකල් එක 40 දෙනෙක්ගේ තැම්පත් කරොත් ඕක 25 දෙනෙක් 28 දෙනෙක් හරියනවා. 12 දෙනෙක් 13 දෙනෙක් හරියන්නේ අර හරියන 25 දෙනා 26 දෙනා තමයි ඉතින් මේ ලෝකේ ඉන්න සතුටුම කට්ටිය. ඉතින් එතනින් එහාට ආයේ බලන්න ඕනේ කියලා වැඩක් නැහැ. කියන්නේ සතුටු කියන්නේ මම හිතන්නේ සමහරට ඒගොල්ලෝ ජීවිතේ ළමෙක් හම්බුනාට වඩා සතුටුයි මේ නිවුස් එක. මම ප්‍රෙග්නන්ට් කියන නිවුස් එක. ඒකට මට මොකුත් කියන්න බෑ. මට කියන්න තියෙන්නේ ගොඩාක් සතුටු වෙන්නත් එපා අම්මෝ. එහෙමත් ප්‍රශ්න තියෙනවා. මොකද සමහර තියෙනවා ප්‍රෙග්නන්ට් වෙලා මාස 3-4ක් කරන හાર્ට් බීට් නැති වෙලා යන්න පුළුවන්. ඇබෝෂන් වෙන්න පුළුවන්. අපි දන්නේ මොනවා වෙයිද ඒක සතුටක් සමරන්න ඒක ස්වභාව ධර්මය මට උදව්වක් කරා. මම දැන් ස්වභාව ධර්මයේ ක්‍රියාවට ආවා. මගේ දරුවෙක් ආවා. ඉතින් මට හොඳ නිරෝගී බුද්ධිමත් දරුවෙක් හම්බෙන්න කියලා විශ්වයත් එක්ක එකතු වෙලා ප්‍රාර්ථනා කරගෙන යන්නේ කමක් නැහැ. මොකද ඕන්ට වඩා සමරන්නත් එපා. ඒකත් එච්චර හොඳ නැහැ. අනිත් පැත්තෙන් දැන් ඔය පැත්ත නෙමෙයි කියන්නේ. අපි මං කියන්නේ 40ක් කරාම 120ක් හරියන්නේ නැති. මේ කට්ටියට කෙලිම මලගයක් මේක. ඒ කියන්නේ ආයි මේ සමහරට අම්මා තාත්තා මැරලවත් එච්චර අඬල නැහැ. එහෙම තමයි වෙන්නේ. නොකා නොබී ලොකු ප්‍රශ්නයක් ඒක කතා කරන්නේ. ඉතින් ඇයි එහෙම උනේ? පටන් ගන්නකොට ඇත්ත තේරුම් ගත්තේ නැහැ. ඇයි? මේක හරියන්නේ 170යි. ඉතින් ඕක තේරුම් ගත්තා නම් දැන් විභාගෙ ලියලා ඉන්න මම විභාගෙ ලියුව දැන් මම මෙඩිකල් ෆැකල්ටි යන ඒල් කරලා මම මෙඩිසින් තේරුන්නේ නැහැ කියලා ඉවරලා මම නොකා නොබී ඔක්කොම පොලේ ගහලා අඬ හිටියට හරියනවද ඕක? හරියන්නේ නැති. ඒක ඇත්ත. ඇයි මෙඩිසින් ෆැකල්ටි එකට ගන්න පුළුවන් 100 ප්‍රමාණයක් විතරනේ. පාස් ඔක්කොම ගන්න බෑනේ කොළඹ පැකල්ටි. මේක උගන්වන්නේ කවුද උගන්වන්නේ? එහෙම නැනේ. ඒක කැපැසිටි එක තියෙන එච්චරයි. ඒ වගේ ස්වභාව ධර්ම එක මාසයකට තියෙන කැපැසිටි එකක් තියෙනවා මේ විශේෂයෙන් මේ කාලේ විශේෂයෙන්ම බුද්ධ ආගමේ අම්මගෙන්ට දරුවෙක් හම්බ වෙනවා කියන්නේ මේ ෂණ සම්පත්තිය කියන එක මේ කාලේ හම්බ වෙන එක ලේසි වැඩක් නෙවෙයි. ඒතර ඒ උඩින් බහින්නේ සෙට් එකක් ඔක. මම මොකද අන්තිමට කියන්නම් කියලා. ඒතර එහෙම වෙන්නේ ස්වභාව ධර්මය රිලීස් කරන්න එක ප්‍රමාණයක්. මේ හැමෝටම ඒගොල්ලෝ රිලීස් කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඒගොල්ලෝ තෝරලා තමයි ගන්න. මෙඩිකල් ෆැකල්ටි එක තේරුන්නේ නැහැ කියලා ඉවරලා ඒකේ ප්‍රොෆෙසර්ටයි විභාගේ පත්ත උත්තර බලපුව අයටයි ඔක්කොටම බැන මාත්‍යත් එක්ක තරහ වෙලා ඔක්කොම අතැල්ල දාලා අනලිටිය මේක හරියන්නේ. ඒක මේක තේරුම් ගන්න ඕනේ. මේකේ ඒ සෙලෙක්ෂන් එකක් තියෙනවා. සමහරලාට ඒ සෙලෙක්ෂන් එක හොඳට කරන සෙලෙක්ෂන්. සමහරලාට ඒක සෙලෙක්ට් වුනේ නැත්තේ හොඳට වෙන්න පුළුවන්. මොකද මන් දන්න අය ඉන්නවා IVF කළ බබාලා හම්බුනාට පස්සේ ඒකට ඩිවෝස් වෙච්ච අය ඉන්නවා. දරුවා නිසා ඩිවෝස් වෙච්ච අය ඉන්නවා. රණ්ඩු එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද දෙන්නක තියෙන එෆෙක්ෂන් අසාර්ථක වීමද නෑ හරි ගියා ගැන මම මේ කියන්නේ. ඔව් හරි ගියා. මොකද සමහරලාට ඒ ඇයිලා කියනවා අයියෝ දරුවෙක් නැතුව හිටිය කාලේ හොඳයි ડોක්ටර් අපි දැන් පුල් හිර වෙලා ඉන්නේ වැඩ අර හිර වෙලා ඉන්න වයිෆ් මන් දිහා බලන්නේ හස්බන්ඩ් මන් දිහා එයාගේ වැඩ ඊට ඉස්සෙල්ලා හොඳ ආදරෙන් ඉඳලා දෙන්න. දැන් ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා. ඒතර සමහරලාට අසාර්ථක වීම පිටිපස්සේ තියෙන වෙන එකක්. ඒක කියන්නේ පවුල රැකිලා අසාර්ථක වීම පිටිපස්සේ එදෙන තව ආදරෙන් ඉන්නවා. අය මොකද එදෙන ඉතට බන් තියෙන්නේ. තව තර්ඩ් පාටි එකක් නැහැ. ඒක නිසා කොහේ මෙතන මේ වෙන මේ කතන්දරේ මේ අසාර්ථක වීමෙන් ගත යුතු දේ හොඳ දෙයක්. සමහර කට්ටිය ඉන්නවා දැන් මම දන්න ඒක නම් මේ ගිය අවුරුද්දේ කපල් එකක් ආවා. ඒගොල්ලෝ වයිෆ් ලංකාවේ හස්බන්ඩ් ඇමරිකන් එක්කෙනෙක්. ඒගොල්ලෝ මේ ලංකාවට එලා ඒගොල්ලෝ අපේ කරා එයා ඇමරිකාවේ 3 සැරයක් කරලා ආවේ IVF. කළා ලංකාවට ඇවිල්ලා අපි ලංකාවේ යාට 3 සැරයක් කරා දෙවනි සැරේට ඇබෝෂන් වුණා. මම දැකපු වාසනාවන්තම කපල් එක ඒ කපල් එකයි. දැන් දෙන්නම පැවිදි වෙලා දෙන්නම මම හිතන්නේ ඒගොල්ලන්ගේ මාර්ගඵල මට්ටමට ගිහිල්ලා හරි සතුටින් ඉන්නවා. ඒගොල්ලෝ දැන් ඇවිල්ලා කිව්වා පුදුම වාසනාවලු අපිට මේක ඇබෝෂන්ලා දරුවෙක් හම්බුන්නේ නැත්තේ. අපි මේක බැඳීම ඇති කරගත්තා නම් එහෙම අපිට මේක කරගන්න මේ ලංකාවේ මට තැන කියන්න කැමති නෑ. ලංකාවේ මේ තැනකට ගිහිල්ලා ඒ දෙන දැන් සුදු ඇඳලා මුලින් එක මට්ට ගිහිල්ලා දැන් පැවිදිලා දෙන්නම ඒගොල්ලෝ කියනවා ජීවිතේ වැඩිම සතුටින් ඉන්න කාලෙලු. දැන් ඇයි ෆේල් දැන් ඒගොල්ලෝ දරුවෙක් හදාගත්තා නම් මොකද වෙන්නේ?
දැන් වෙන ප්‍රශ්නයක් නේ ඒක. ඒතර මම ජීවිතේ දැකපු මග්ගාටම ලස්සනම කපල් එක සහ වාසනාම කපල් එක කියලා මම එහෙම තමයි හිතන්නේ. ඒතර ඒගොල්ලන්ට මොකද දරුවේ තිබ්බ එකත් ඇබෝෂන්ලා ගියා කියලා. ඒතර ඒ වගේ තමයි. ඒ නිසා කෙනෙක් හිතන්න එපා මේ දරුවෙක් හම්බෙන්න නැතුව ගියා කියලා ඉවර වෙලා මේක ජීවිතේ තියෙන නරකම දේ වුණා. එයාට ජීවිතේ හොඳම දේ ඒක වෙන්න පුළුවන්. ලැබීම කියන එකක් තියෙන්න ඕනේ. ඔය ලැබීම කියන එකත් හොඳට නරකට දෙකටම ලැබෙනවනේ. ඒතර මේ සමහර ලාවට දැන් සමහර අම්මලා ඉන්නවා ළමයා ලොකු වෙලා නරක වැඩ කරාම අපි කියමු වැරදි දේවල් වලට යමු වුණාම රුවන්වැලි සෑයට කියලා අත තියලා කියනවා මට සංසාරේ ළමයි ආයි එපා කියලා. ඒ අම්මම ඊට ළමයා හම්බෙන්නේ ඉස්සෙල්ලා රුවන්වැලි සෑය අත තියලා කියනවා මට දරුවෙක් දෙන්න. ඉතින් මේක එහෙම කතාවක් නේ. ඒක නිසා මේක පැති දෙකේ කතාවක්. ඒක නිසා කවුරුත් මේක try කරන්න. විභාගෙ ලියන්න එපා. විභාගෙ ලියලා බලන්න පාස් වෙයිද ෆේල් වෙයිද. ගොඩක් අය පාස් වෙනවා. එහෙම තමයි කියන්නේ. ගොඩක් අය 160 70ක් පාස් වෙනවා. ෆේල් නැත් තියෙනවා. ඒතර ඒ කට්ටියට අපි එක එක විදිහට උදව් කරනවා. නොමිලේ කල්ල දෙනවා, පිටින් කල්ලයක් දෙන්න පුළුවන්. දැන් අපිට හොස්පිටල් එක පැත්තෙන් දෙන්න පුළුවන්. උපරිම සපෝට් එක ඒ කට්ටියට දෙනවා. මොකද ගර්භාෂය ඇතුළ කියන දැනට වෛද්‍ය විද්‍යාත්මක තියෙන පරීක්ෂණවලුත් ගර්භාෂය ඇතුළ බලන්න පුළුවන් යම් ප්‍රමාණයක් විතරයි. දැනට තියෙන ජාන තාක්ෂණවලුත් කලලවල ක්වොලිටි එක බලන්න පුළුවන් යම් ප්‍රමාණයක් විතරයි. දැනට හැමදේම හැම චූටි එකම චෙක් කරන්න බෑ ඉඳගෙන. ඒවල හැමදේම කරන්න චෙක් කරන්න. ඒතර නමුත් අපි තියෙන තියරි එක තමයි කාට හරි කෙනෙක් 3 සැරයක් කල්ල තැම්පත් කරලා අල්ලගත්තේ නැත්තම් විශේෂ පරීක්ෂණ වගේක් තියෙනවා කරන්න. එයාගේ ජාන මට්ටමේ හෝ ගර්භාෂයේ හෝ ලේවල හේතුවක් නිසා මෙන්න මේ බබාලා හම්බෙන එක හෝ තැම්පත් කරන එක අල්ලන්නේ නැද්ද කියලා. ඒතර ඒ ටෙස්ටින් ටිකක් කරලා ඉවරලා තැම්පත් කරලා පස්සේ හරියන්නේ නැහැ කියන්නේ අර වෛද්‍ය විද්‍යාත්මකව අපිට එක්ස්ප්ලেইন කරන්න බෑ. සිස්ටර් ඇයි මේක අල්ල. ඒතර මම කියනවා වගේ හැමතෙම 160ක් 70ක් මේ සිස්ටම් එකෙන් ගොඩ යනවා. ඉතින් එතනින් එහාට තියෙන්නේ සමහර වෙලාවට තියෙනවා ඒගොල්ලන්ට මේ ආත්මයේ දරුවෙක් හිමි නැති අවස්ථා තියෙනවා. එක හේතු තියෙනවා. මම ඒක අපේ කතාවේ අන්තිමට මම ඒක කියන්නම් කියලා කිව්වේ ඒකයි. ඒතර හැම කෙනාටම දැන් අපි උදාහරණයක් කියමු. එයා තරුණ කාලයේ හෝ ගියාත්මක හෝ ඇබෝෂන් කරපු කපල් එකක්. ඒතර ඒගොල්ලන්ට සබාධර්ම දරුවෙක් දෙයිද? දුන්නොත් එහෙම සබාධර්මයේ ප්‍රශ්නයක් නෑ. ඒක සබාධර්මයේ පිස්සු වෙන්න ඕනේ එහෙම එකක් කරන්න. ඒ වගේ දෙනවා. ඒතර ඒ අම්මා හෝ තාත්තා එයාගේ පොඩි කාලේ හරි යම් කාලයක එයා අපි කියමු child abuse බාල අපරාධ. ඒතර සබාධර්මයේ ඒගොල්ලන්ට දරුවෙක් දෙයිද? නෑ. ඒත් එහෙම දෙන්නේ නෑ. ඒතර ඒ කට්ටිය ඒටි සලාත්මක පොඩි ළමයින්ට හරියට සලකන්නේ නැති. ළමයින්ට ඉපදුනාට පස්සේ ඔය දාලා යන්නේ අපි. දැන් මේ ආත්මෙ ඉපදිච්ච ගමන් වෙලේ දාලා යන අම්මා කෙනෙක්ට සබාධර්මයේ ඊළඟ ආත්මෙ දෙයිද? මොකද මේ ඉතින් මේවා අපි අතීතයේ මොනවා කරලා ඉල්ලද දන්නේ නැහැ නේද? මේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් මොනවා කරලා ඉල්ලද දන්නේ. ඒක නිසා නොපෙන්න කතාවක් තියෙනවා මේකේ පිටිපස්සේ බෑග්ග්‍රවුන්ඩ් එකේ. අපි දන්නේ පේන කතාව විතරයි. ඉතින් නොපෙන කතාව යාට ස්වභාවධර්මය කොහොම බලපායිද කියලා අපි දන්නේ. ඒක නිසා අපි මේ පේන කතාව නමුත් කෙනෙක් හිතන්න මට හම්බුනේ නැත්තම් මම දුක් වුණා නම් හරි. මගේ අතීත කර්මය එතනින් ඉවර වෙලා ගියා. එච්චරයි. රයිට්. අනාගතේ මට හොඳ දෙයක් වෙයි. එක්ක නැත්තම් මට මේ අතීතයේ අපි කියමු සමහර අය දැන් අපි ඒ කතාවක් දන්නවා. සමහර අය ප්‍රාර්ථනා කරලා තියෙනවා මට ධර්මය අවබෝධ වේවා. එතකන් කිසිදු බැඳීමක් ඇති නොවේවා. ඉතින් එහෙම ප්‍රාර්ථනා කරලා තියන අයට ජීවිතේට බබෙක් හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ ලස්සන පෞල් ගැටෙන්න කැමති නැති. ඔව් ඒගොල්ලන්ට දරුවෙක් ආවම වෙන ප්‍රශ්නයක් වෙනවා. ඒගොල්ලෝ ඊට පස්සේ ඒගොල්ලෝ හිමින් වෙන පාරකට හිමින් යොමු වෙන සබා ධර්මයක් හරි කැමති. ඒ සබා ධර්මයේ ක්‍රියාවලට ඒගොල්ලෝ එකතු වෙනවට. ඒ සබා ධර්මයේ එකතු වේ ක්‍රියාවලට එකතු වෙන්න තමයි ඒතර ඒගොල්ලෝ හිමින් යොමු කරන්නේ. අර ඒගොල්ලෝ අමාරුවේ දාන්නේ නැහැ මේක තව දාලා සසර දික් කරලා දෙන්නේ නැහැ මේ සිස්ටම් එකේ. තව ළමයෙකුත් ඇතුළට දාලා. ඒතර ඒ වගේ මේක හරි ලස්සන කතන්දරයක්. ඒ ලස්සන කතන්දරේ තව කෙනෙක්ට දරුවෙක් හම්බෙලත් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් මේකේ තියෙන කරදරේ දැකලා. මේක දැන් පොඩි සරල දෙයක් නෙවෙයි නේද? මේ හම්බෙන මොහොතේ ඉඳන් එයා ලොකු මහත් කරනවා කියන ලොකු දුකක් නේ අම්මගේ තාත්තා. ඒතර නේද සසරේ දරුවන් ප්‍රාර්ථනා කරනව නැද්ද කියන එක ඒකට ඒ දුකත් එක්ක හිතෙන්න පුළුවන්. ඒතර ඒක තේරුම් අරගෙනත් කෙනෙක්ට ආයි සබා ධර්මයටම එකතු වෙන්න පුළුවන්. ඒක ලැබිලා හෝ නොලැබිලා සබා ධර්මයට එකතු වෙන්න පුළුවන්. ඒක නිසා තේරුම් ගන්න අපි සසරේ මේ එනකොට කරපු දේවල් ගොඩක් තියෙනවා. ඒතර මේ දැන් සමහර කෙනෙක්ට හිතන්න පුළුවන් අපිට වියදම් වෙනවා. ඒතර වියදම් වෙන්නේ හේතුවක් ඉන්න. ඇත්ත කතාව ඒක. නිකන් වියදම් වෙන නිකන් ළමයි හම්බෙන්නේ වියදම් කරලා ළමයි හම්බෙන්නේ හේතුවක් ඉන්න. ඒ වියදම් වෙන්නේ මොකක් හරි හේතුවක් නිසා. ඉතින් අපි දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා. නමුත් සමහර ඒක යාගේ හොඳකට වෙන්න පුළුවන් සමහරලාට. ඒක හැමදෙස්සම හිතන්න මොකක් වුණත් හොඳට වෙන්නේ. අපි සබා ධර්මයේ ක්‍රියාවලියේ කොටසක් වශයෙන්. ඒ නිසා මම දැන් මේකේ හේතු කියන්න ගියේ නෑ මේ ඇගේ ඉමියුන් සිස්ටම් එකෙන් බබා රිජෙක්ට් කරනවද නැත්නම් බබාට ලේ යන කෑම යන ලයින් බ්ලොක් කරලා ලේ කැටි ගහලා එයාට මේක රිජෙක්ට් කරනවද ගර්භය ඇතුළේ විස බීජ වලින් බබා රිජෙක්ට් කරනවද නැත්නම් ජාන
ඒව වෛද්‍ය විද්‍යාත්මක කරුණු. ඒවා මම හිතන්නේ කවුරු කියලා Google එකේ ගැව්වත් පොතේ ගැව්වත් ඕක ටික බලා ගන්න පුළුවන්. නමුත් මෙන්න මේ පණිවිඩය දෙන්න ඕනේ. මේ ස්වභාව ධර්මයේ ක්‍රියාවලියත් එක්ක ඇලෙන්න ගැටෙන්න එපා. ස්වභාව ධර්මයේ දෙන දේ සතුටින් ගන්න. ඔබ දුන්නේ නැහැ කියලා ඒකත් සතුටින් ඉන්න. මොකද ස්වභාව ධර්මයේ ඊට වඩා හොඳ දෙයක් තමයි ඔබට පෙන්වන්නේ. ඒක තමයි මේකේ අවසාන පණිවිඩය අපි දෙන්නේ. පණිවිඩ දෙන්න ඕන. ඇත්තටම මම හිතන්නේ අර මේ විශ්වත් එක තමයි අපි හැමදේම ගනුදෙනු කරන්නේ. ඉතින් මං හිතන්නේ ගොඩක් වෛද්‍යතුමන් මේ ව්‍යාපාරයකට වැඩිය ඒ කියන්නේ මේක ව්‍යාපාරයක් නෙමෙයි මෙතුමන් ඉගෙන ගත්ත බොහෝ දේවල් තුලින් තමයි ඔබට යම් කිසි දෙයක් දෙන්න හදන්නේ. ඒ නිසා තමයි දරුඵල නැති අයට දරුඵල ලබා ගන්න කොහොමද කියන එක ගැන තමයි අපි වැඩි වශයෙන් කතා කරේ. ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි. අද දවසෙත් අපි ගොඩක් දේවල් කතා කරා. එහෙමනම් ඕගලන්ට අනිත් දවසෙත් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න ඕන ඩොක්ටර් හෙලරුවන් විශ් ෆර්ටිලිටි හොස්පිටල් එකත් එක්ක එකතු වෙන්න, YouTube channel එකත් එකතු වෙන්න. ඒ වගේම තමයි ඔබට මම මේ දුරකථන අංකයන් ටික කියන්න 073 910යි 910. ඒ වගේම 011 7යි 544යි 544ත් එක්ක එකතු වෙන්න. අපි දන්නවා ඔගොල්ලෝ ඉතාමත්ම ඌමනාවෙන් තමයි මේ දේ බලන්නේ, මේ දේ ගැන කතා කරන්නේ. මොකද අපිට එන ප්‍රශ්නත් එක්ක අපිට හොඳටම තේරෙන. එහෙමනම් අපි හමු වෙමු තවත් ඔයගලන්ගේ ප්‍රශ්න ගැන කතා කරමු. ප්‍රශ්න නෙමේ මේ ඔයගලන්ගේ ප්‍රශ්න වලට ගොඩක් උත්තර. එහෙමනම් හමු වෙමු. ලෝකේ දවසින් දවස ෆර්ටිලිටි ශාස්ත්‍රය දියුණු වෙනවා. ඒ ගැන ඔයා වගේම බබාලා හදන්න ඉන්න හැමෝම දැනුවත් වෙන්න ඕන. අපි ඒ ගැන පොඩ්ඩක් වැඩිපුර කතා කරමු. විශ් ෆර්ටිලිටි හොස්පිටල් ඩොක්ටර් හෙලරුවන් YouTube channel එක subscribe කරන්න.